කෙලින් වරේ මල්ල හත්තිලා චට සුන්දරත්වයක් එක ගහක් වන්නේ ගයිස් කන්දට යනවා පිටි අතන ලෑ ගන්න අහසත් පට්ට කූල් ඉන්න රත්නපුරේ මල්ලි ඉන්නවා මේ පැත්තේ අඩුමලේකයි කියන එක තමයි ගයිස් අඩුමලේ පොඩ්ඩක් මෙන්ටල් පොරට දන්නේ නැද්ද පට්ට ප්‍රෙස් එක මේ තමයි අපි සරුංග කරේ පල්ලෙහා පෙන්නන්න මේ දින පාර ඌක උඩට නැගලා බලමු අපි කොහොම වෙයිද කියලා ගයිස් අර මම පෙන්නුව පැත්තට පොඩ්ඩක් නැග්ගා පට්ට ලස්සනක් තියෙන්නේ මේ පැත්ත නම් හුලඟ ඒගොල්ලා උඩට යන්න ගයිස් පට්ට මහන්සි යෝරින්කෝ විව් එකක් තියෙනවා ගයිස් පට්ට ගයිස් දැන් පාගයක් විතර නැග්ගා ඔයාලා පෙන්නන්න පට්ට සුද්ධ කරලා තියෙන කැලේ ගයිස් විව් එක බලන්න මට සීරියා අපි තවඩිය උඩට ගිහලා සෙට් වෙන්නම් ගයිස් ගයිස් වාසිපාර ගස් යන ගමන් ගහක් කඩේ මෙట్లా තිබ්බා ෆොටෝ එකක් ගහන්න ගිහලා කට්ටුනා අපි ෆොටෝ ටික දාන්න මේ වීඩියෝ එකේ අන්තිමට අර ගහේ නිල් පාට සරුංගයක් තියෙනවා පේනවද අපි මල්ලි ආපු සරුංගලයක් කඩන් ගිහලා කැම් එක වැඩි කොයිටි නෑ ගයිස් ගණන් ගන්න ඒවා අපේ පළවෙනි වීඩියෝ එක අපි ඩග්ගා උඩ හරි ගියොත් නැත්නම් තව වැවුනොත් ඉවරයි අපි මේ නගිද්දි 6:00 විතර වට්ට විව්වක් තියෙන ගයිස් ඔයාලා එනවනම් එන්න අම්මඩුවේ දේවාලේ හරියේ කට්ටිය හොවම දන්නවා පට්ටම විව් එකක් තියෙන්නේ ඉන්දික මාමලා ඉන්දික කියන කඩයක් තියෙනවා එන්නේ කඩෙන් හැවුවොත් තියෙනවා ඒ කඩෙන් ඕන කෙනෙක් දන්නවා ගස් තව පොඩ්ඩක් උඩ නැග මේ ගල්ලට ගාව ඉන්නේ අර මේ පැත්තේ කැලේ ලැබෙද්දි මොනවා වගේ සත්තු ඉන්නවද බං මේ පැත්තේ ඒත් ඌරෝ ඉන්නවා ඊට පස්සේ එතනින් ගියාම නයි ඉන්නවා ඕලු ඉන්නවා ඊපස්සේ තව රිලව් ඉන්නවා භයානක සත්තු ටිකක් ඉන්නවා රෑ වෙද්දි ඔයාලා ඉදි පරිස්සමෙන් ඉන්න හරිද ගයිස් මෙතනට සුපිරි view එකක් පේනවා අතන උඩ අපිට පේනවද දන්නේ නැහැ ඔය ලොකු වල තියෙන දන් ගහක් ගයිස් පට්ටම හුලගක් තියෙන්නේ බො සද්ද ඇහෙනවා ඇති සරුංගල්ලේ මේ වන්න නම් පට්ට ගයිස් අපි උඩ ආවා බලන්න view එක යන්න තියෙනවා ගයිස් අම්බෝ ඉතලේ ඉන්න බෑ ගයිස් පට්ට view එකක් තියෙන්නේ අර පැත්තේ වෙල හම්බෝ ගයිස් දැන් ඩාප්පු හදන්න අමාරු සනීපය අර මොකද්ද වර ගහ දිගේ ගිහින් තියෙන්නේ විනිවැල්ල හරිද ගයිස් අපි අනිත් පැත්තට ගිහින් සෙට් වෙන්නම් මම එතකන් තනින් හරිද ගයිස් අර ගියා අර ගහේ දන් තියනෝද කියලා බලන්න මං යනකන් ඉතින් තනියම vlog එක කරනවා ගයිස් ඔයාලට අර මූකලානේ පේනවද එතනට පොඩ්ඩක් පල්ලට යන්න ඕනේ අපි මෙතනින් තමයි ඉවත් වෙම ආයෙම ඉවරෙන්නේ මේ ටිකත් අද තඩි මූකලානේ තිබ්බේ ගයිස් ඒ ටික සුද්ධ කරා දැන් ඉතින් අපිට කන්දුරාට එහාට මෙහාට මෙතන එක වත්ත හදන්නේ ගයිස් අපි තව උඩහාට යන්න තියෙනවා මම උඩහාට ගිහලා සෙට් වෙන්නම් ගයිස් ඔන්න බලන්න මෙතනට පේන view එක තව උඩහාට යන්න ඕනේ මීටර් 100ක් වගේ ගයිස් සෝවාසි පාර අනිවාර්යෙන් ඔයාලත් ඇවිල්ලා එන්න බලන්න අර පැත්ත මේ වගේ view එකක් බලන්න ඉතින් හවස 6ට වගේ තමයි එන්න ඕනි. එතකොට ලස්සන ටිකක් පායලා තියෙනවා වලාකුළු ටිකක් තියෙනවා. ගැම්මටම පට්ට ලස්සනයි. අද මේ පැත්තට වැස්සින්ද තමයි මේ
ඔය කඳු ආය පොඩ්ඩක් අඩුවෙන් වගේ පේන්නේ නැත්තම් තව ගොඩාක් එහාට කඳු ටික පේනවා. ගයිස් බයද මෙතන තනි කර කැලයක් තියෙන්නේ. මං තනියෙන් යන්නේ. අර දාංග හිඳිනවා. මොනෝ ඉන්නවද දන්නේ මේකේ. කැලේ කළුවරයි ගයිස්. හල්ට මේ කැමරා එකෙන් පේන්නේ පොඩ්ඩක් කෙලිය තියෙනවා. වගේ දැන් වෙලාව ගානටම කිව්වොත් 6:15යි ගයිස්. ගානටම 6:15යි. හරිද ගයිස්? ඔන්න බලන්න අන්න තැනට ගියාට පස්සේ පේන view එක. ඔන්න බලන්න ගයිස් view එක. අර පැත්ත පේන්නේ මෙතන කැලේ හින්දා. ඒ කැලේ සුද්ධ කරන සේරම ටික පේනවා ගයිස්. තව එහාට ගියාම උඩාලේ ජලාශය පේනවා අපිට. මම එතනට ගිහලා හයි මේ තියෙන්නේ ගයිස් සුදු පාට උඩාලේ ජලාශය. මේ කැමරාව ක්වොලිටි නෑ ගයිස්. මෙන්න මේ කුඩටම පේන කඳු යාය. නාන්න තැන් තියෙනවා මහා කඳුරේ. මීට කිලෝමීටර් 3ක් විතර ඈතින් නාන්න පුළුවන්. ඉතින් මේ ගමේ කිසිම අඩුවක් නෑ අපිට. ගැම්මට ඉතින් ගයිස් ආයි ගැම්මට ඔයාලත් ඇවිල්ලා බලන්න මේ ෆීලිං එක නිකම් ඔය පොඩි ස්ක්‍රීන් එකෙන් බැලුවට වැඩක් නෑ ගයිස්. ඇත්තම ජීවිතෙන් බලන්න ඕනේ මේ වගේ අස්සන එක. උඩට ආවට පස්සේ තියෙන හිතේ තියෙන සියලුම ඔක්කොම වගේ මේ බර නිදහස් වෙලා යන වගේ මේකක් දැනෙන්නේ. බලන්න ගයිස් view එක. දැන් වෙලාව 6:19යි ගයිස්. ඔයාලට පේනවද ගයිස් අර ඈත පොඩියට සුදු පාට තිතක් වගේ තියෙන ඒ ලයිට් එළියක් කියලා හිතනවා මම. හරිද? පේනවද ගයිස්? මාරම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. ලොග් එක ගයිස් මෙතනින් ලොග් එක නවත්තනවා. ආයි වීඩියෝ එකක් ළඟදීම දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අතරින් එන්නම්. බයි.